චව් ෆියුචර් ඉන්වෙස්ටර්ස්. ඉතාලිය වගේ බැංකුවේ යුරෝ 5000ක් 10000ක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් තියෙනවා නම් මේ වීඩියෝ ඔයාලා සඳහායි. සමහරක් විට ඔයාලට හිතෙනවා ඇති මගේ සල්ලි බැංකුවේ තියෙන නිසා මගේ සල්ලි ගොඩක් ආරක්ෂිතයි කියලා. මං ඔයාලට කිව්වොත් ඔයාගේ සල්ලි බැංකුවල තියෙද්දි ඔයා වියදම් කරත් නොකරත් දවසින් දවස වටිනාකම අඩු වෙනවා කියලා ඔයා ඒක විශ්වාස කරනවද? ඒකට හේතුව ඔයාටත් මටත් වෙන කාටවත් කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් නිසා. ඒ තමයි උද්දමනය. අද මම කතා කරන්න කැමති අපි ඉතාලියේ මහන්සිලා හම්බ කරන සල්ලි ආරක්ෂිතයි කියලා හිතලා බැංකුවල තිබ්බොත් අපේ අකමැත්තෙන්ම දවසින් දවස වටිනාකම අඩු වෙන එක ගැන. ඒකට හේතුව මමත් ඔයාලා වගේ මීට කලින් ඉතාලියේ ඒ දේ එක්ස්පීරියන්ස් කරපු නිසා. අද වීඩියෝ එකට යන්න කලින් මම කැමති මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැනට අවුරුදු ගානකට කලින් ඉතාලියේ බැංකුවක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරද්දි මට හිතුණ දෙයක් තමයි මට හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් තියෙනවා. මට හොඳ පඩියක් හම්බෙනවා කියලා. හැම මාසෙම මගේ ජීවන චක්‍රය වුණේ ජොබ් එක කරනවා, පඩියක් හම්බෙනවා, සල්ලි ටිකක් ඉතුරු කරනවා, ආයෙ මේ දේ රිපීට් කරන එක. හැමතිස්සෙම හොඳ වගකීමකින් මගේ අනවශ්‍ය වියදම් මම පාලනය කරා. ඉතාලිය බැංකුවේ යුරෝ 7000 හෝ ඊටත් වඩා වැඩි මුදලක් මම ඉතුරු කරලා තියාගත්තා. ඒ ගැන ගොඩක් මම ආඩම්බරෙන් හිටියේ. මම හිතුවේ මගේ අනාගතේ ගොඩක් ආරක්ෂිතයි කියලා. නමුත් හැම අවුරුද්දෙම කිසිම වෙනසක් සිදු වුණේ නැහැ. එකම රැකියාව, එකම ස්ට්‍රෙස් එක. මාසෙ අවසානයේ පඩියන එකම් බලන් ඉන්න එක. දවසක් මම මගෙන්ම ඇහුවා මම මේ කරන රැකියාව නැවතුවොත් මට මොකද වෙන්නේ? මගේ ආර්ථිකය නවතිනවා. මගේ ඉදිරි අනාගතයේ ප්ලෑන්ස් මේ හැම දෙයක්ම නවතිනවා. මේ දේ හිතන්න පටන් ගත්ත දායිද මගේ අනාගතය ගැන මට ලොකු බයක් හිතුණා. මේ දෙයින් මම වේදනාකාරී යථාර්ථයක් තේරුම් ගත්තා. ඒ තමයි මම දීර්ඝකාලීනව ධනයක් ගොඩනගනවා වෙනුවට මගේ මුළු අනාගතයම පඩිය මත යැපෙන්න ඉඩ හැරලා තිබිච්ච එක. මගේ ධනය බැංකුවේ ඔහේ තිබුණා දවසින් දවස වටිනාකම උද්දමනෙන් අඩු වෙවි. අන්න ඒ කාලේ තමයි මම ඉන්වෙස්ටිං කරන්න පටන් ගත්තේ. සූදු කරනවා වගේ නෙමෙයි. දීර්ඝකාලීනව හොඳ විනයකින්, හොඳ ස්ථාවරයකින් පඩි පෙලක් නගිනවා වගේ දවසින් දවස. ජීවිතේ පළවෙනි පාරට මගේ ධනය මං වෙනුවෙන් ජොබ් එකක් කරත් නැතත් හිමීට වර්ධනය වෙන හැටි මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. එතනින් පස්සේ මම වේලස්සන හිතපු සල්ලි ඉතුරු කරන මානසිකත්වයෙන් මිදිලා ආයෝජනය කරන මානසිකත්වයෙන් හිතන්න පටන් ගත්තා. ඉතාලියේ ඉන්න අපේ ලාංකිකයෝ වෙරෝනා, මිලානෝ, රෝම්, නාපොලි හෝ වෙන ඕනම සිටි එක මම දැක්ක දෙයක් තමයි දවසට පැය 10-12 වේසමාංශලා වැඩ කරනවා. වටිනා කාලේ ජොබ් එක වෙනුවෙන් වැය කරනවා. සල්ලි ලංකාවට යවනවා. බොහෝ අර පිරිමැස්මෙන් වියදම් කරනවා. සල්ලි බැංකුවල ඉතුරු කරනවා. නමුත් තාමත් මාසෙ පඩිය මත යැපෙන්නේ. තාමත් හිතන්නේ ඊළඟ අවුරුද්දේ මම ආයෝජනය කරන්න පටන් ගන්නවා කියලා. නමුත් ඊළඟ අවුරුද්ද අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5 අවුරුදු 10ක් වෙනවා. නමුත් අපි මහන්සියලා කැපවීමෙන් හම්බ කරන සල්ලි වල වටිනාකම අපිට නොදැනීම උද්දමනෙන් අඩු වෙනවා. අපි යථාර්ථය ගැන කතා කරමු. ඉතාලිය අවුරුද්දට 3%ක් 6ක් ඕ සමහරක් අවුරුද්දවල ඊටත් වඩා වේගයෙන් උද්දමනය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයගේ සල්ලි වලට ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙනවා. උදාහරණයකට මේ අවුරුද්දේ පාස්තා කිලෝ එකක් යුරෝ 1ට ගත්තා නම් ඊළඟ අවුරුද්දේ පාස්තා කිලෝ එකට යුරෝ 1.35ක් ගෙවන්න වෙනවා. දැන් වාගේ බැංකුවේ යුරෝ 10000ක් තියෙනවා නම් ඊළඟ අවුරුද්දට ගන්න පුළුවන් වෙන්නේ යුරෝ 9400ක බඩු විතරයි. තව අවුරුදු 10ක් ගියත් ඔයාගේ බැංකුවේ ඉලක්කමක් විදියට යුරෝ 10000 තියෙනවා පෙනේවි. නමුත් ඔයාට යුරෝ 10000ට කරන්න පුළුවන් වෙන්නේ යුරෝ 5000ක දේවල් විතරයි. ඒ දේ ගොඩක් බරපතල පාඩුවක්. ලොකුවට ඒ දේ ගැන ගොඩක් අය හිතන්නේ නැහැ. කැල්කියුලේට් කරන්නේ නැහැ. එයාලා බලන්නේ account එකේ තියෙන ඉලක්කම් විතරයි. නැතුව ඒ මුදලින් කරන්න පුළුවන් දේ ගැන නෙමෙයි. දැන් අපි ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කතා කරමු. ඒ තමයි ගොඩක් අය මේව හිතනවා වෙන්න පුළුවන්. ලංකාවේ බැංකු වලින් පොලිය අවුරුද්දට 10 12 15 ඕ ඊටත් වඩා වැඩි පොලියක් දෙනවා. නමුත් ඉතාලිය බැංකු වලින් දෙන්නේ අවුරුද්දට 2%යි. ඒ නිසා සල්ලි ඔක්කොම අපි ලංකාවට යවලා ෆික්ස් ඩිපොසිට් දාන එක හොඳයි කියලා. බැලූ බැලමටම මේක හොඳ තීරණයක් වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්න ඕන ඇයි ලංකාවේ බැංකු වලින් 10 12 15 හෝ ඊටත් වඩා වැඩි පොලියක් දෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ උද්දමනය බැංකු පොලියටත් වඩා වැඩි නිසා. ලංකාවේ උද්දමනය 18ටත් 20 නම් බැංකු වලින් දෙන 15 පොලිය ඇත්තටම ඇතිද උද්දමනයවත් පරද්දලා අඩුම තරම ආගේ සල්ලි වල වටිනාකම වැඩි කරවන්න. ඇත්තටම නෑ. මම මේක තව පැහැදිලි කරොත් හිතන්න ලංකාවේ උද්දමනය 20%යි. ඔයාලට බැංකු වලින් 15ක පොලියක් දුන්නොත් 20 15න් අඩු කරාට පස්සේ ඍණ 5%ක ගයක් තමයි එන්නේ. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඔයාගේ සල්ලි වල වටිනාකම ඍණ 5%කින් අඩු වෙනවා කියන එක. තව දෙයක් තමයි අපි යුරෝ ලංකාවට යවුවට පස්සේ යුරෝ වල වටිනාකම රුපියල් වලට හැරෙනවා. රුපියලේ වටිනාකම අඩු වෙද්දි ඔයාගේ යුරෝ වල වටිනාකම ඉබේම අඩු වෙනවා. කවදාවත් ඉලක්කමක් ප්‍රතිශතයක් විදියට ඔයාගේ අනාගතය ගැන තීරණ ගන්න එපා. ඔයා හිතන්න ඕනේ යුරෝ රුපියල් වලට හැරෙද්දී තියෙන අවදානම සහ උද්දමනයෙන් පසුව මගේ සල්ලි වල වටිනාකම කොච්චරක් වැඩි වෙනවද කියන එක. ඒ විදියට ඔයා හිතන්න පටන් ගත්තොත් ඔයා මෙච්චර කාල හිතන විදිය අමතක කරලා අද ඉඳන් අලුත් විදියට හිතන්න පටන් ගනින්න. දැන් අපි නිසි ලෙස ආයෝජනය කරන හැටි කතා කරමු. ඔයා කොටස් වෙනද පොලේ කොටස් වල ආයෝජනය කරද්දී කම්පැනි වල හිමිකාරීත්වය තමයි ලබා ගන්න. උදාහරණයකට Ferrari, Amazon, Tesla, Unicredit
මේ වගේ කම්පැනි වල සමහරකට ඔයාමගේ මේ වීඩියෝ එක බලන ටීවී එක ලැප්ටොප් එක ෆෝන් එක ඒවා හදන කම්පැනි වලත් ඔයාලට කොටස් වෙනස් පොලේ ආයෝජනය කරන්න පුළුවන්. කාලයත් එක්ක මේ කම්පැනි වර්ධනය වෙද්දී ඔයා ආයෝජනය කරපු මුදලත් ඉබේම වර්ධනය වෙනවා. අපි හිස්ටරිකලි බැලුවොත් අවුරුද්දට 10% 15% අතර රිටර්න්ස් කොටස් වෙනස් පොලෙන් ලබා දීලා තියෙනවා. මේ දෙයින් අදහස් වෙන්නේ හැම අවුරුද්දෙම 15% රිටර්න්ස් ගන්න පුළුවන් කියන එක. සමහරක් අවුරුදු වල 15%ක් වෙන්න පුළුවන්. සමහරක් අවුරුදු වල 20%ක් 30ක් ඔය වගේ. නමුත් ඇවරේජ් අපි බැලුවොත් අවුරුද්දට 10%ක් 15% රිටර්න්ස් තමයි හැම අවුරුද්දෙම ලබා දීලා තියෙන්නේ. කොහොමත් ඉතාලියේ බැංකුවල 2% ෆික්ස් ඩිපොසිට් වලට වඩා 5 ගුණයකින් 6 ගුණයකින් 7 ගුණයකින් වඩා වැඩි. කොටස් වෙනස් පොලේ ආයෝජනය කරද්දී අපිට හම්බෙන ගොඩක් බලවත් දෙයක් වෙන ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා වගේ ලෝකෙ පුදුම අටින් එකක් වෙන කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් ගැන මම දැන් පැහැදිලි කරන්නම්. මේ විදිහට තමයි ලෝකෙ ඉන්න ධනවතුන් බුද්ධිමත් විදිහට තමන්ගේ ධනය නිහඬව ගොඩනගන්නේ. අපි හිතමු ඔයා යුරෝ 5000 කොටස් වෙනස් පොලේ ආයෝජනය කරනවා අවුරුද්දට 10%ක කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකකට කියලා. අවුරුදු 10ක් අවසානයේදී ඔයාලට යුරෝ 13000ක් හම්බ වෙනවා. යුරෝ 10000ක් ඉන්වෙස්ට් කරොත් අවුරුදු 10ක් අවසානයේදී ඒක යුරෝ 26000ක් වෙනවා. ඔයා යුරෝ 20000ක් ඉන්වෙස්ට් කරොත් අවුරුදු 10ක් අවසානයේදී ඒක යුරෝ 54000කටත් වඩා වෙනවා. මේ දේ වෙන්නේ කිසිම අමතර මුදලක් නොදා කාලයත් එක්ක ඉබේම වර්ධනය වෙන්නේ. මේ අතර බැංකුවේ ඔයා යුරෝ 10000ක් 2% ෆික්ස් ඩිපොසිට් වලට දැම්මොත් අවුරුදු 10ක් අවසානයේදී ඒක යුරෝ 12000ක් වෙලා තියෙයි. නමුත් උද්දමනේ 50%කින් වටිනාකම අඩු වෙලා තියෙයි. දැන් ඔයා හිතන්න පටන් ගන්න ඕනේ මගේ සල්ලි මන් තියන්න ඕනේ ආරක්ෂා වෙන තැනකද එහෙම නැත්නම් කාලෙත් එක්ක වටිනාකම වැඩි වෙන තැනකද කියලා. දැන් මම කතා කරන්න කැමති ගොඩක් අයට හිතන දෙයක් ඒ තමයි සල්ලි ස්ටොක් මාකට් එකේ දැම්මොත් ස්ටොක් මාකට් එක කඩා වැටෙද්දි මගේ සල්ලි නැති වෙනවද කියන එක. ඔව් ස්ටොක් මාකට් එක කඩා වැටෙන්න පුළුවන්. නමුත් ඒ කඩා වැටිලා මාකට් එක ආයෙ රිකවර් වෙද්දි ඒ වගේ 5 ගුණයකින් 10 ගුණයකටත් වඩා රිටර්න්ස් ලබා දීලා තියෙනවා. ඔයා බය වෙලා මාකට් එක කඩා වැටෙද්දි ඔයා ආයෝජන කරපු කොටස් ලොස් එකකට විකුණුවේ නැත්තම් ඔයාගේ සල්ලි නැති වෙන්නේ නැහැ. ඒක මම තව පැහැදිලි කරොත් හිතන්න ඉතාලියාව බිස්නස් එකක් කරන කෙනෙක් කියලා. මේ අවුරුද්දේ බිස්නස් එකේ ප්‍රොෆිට් තිබුණ නැහැ කියලා ඔයා එන අවුරුද්ද බිස්නස් එක විකුණන්නේ නැහනේ. අන්න ඒ වගේ. ලොන් ටර්ම් එක ගැන හිතලා ඉන්වෙස්ට් කරන කෙනෙක් හැමදාම මේ ගේම් එකෙන් වින් කරනවා. ෂෝට් ටර්ම් එක ගැන හිතලා ඉන්වෙස්ට් කරන කෙනෙක් මේ ගේම් එකෙන් හැමදාම ලොස් වෙනවා. ඉන්වෙස්ටිං කියන්නේ මැරතන් එකක් මිසක් මීටර් 100ක් නෙමෙයි. මම පැහැදිලිවම දෙයක් කියන්න. ඕනම දෙයකදී අපිට විශ්වාසය කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසායි මගේ ආයතනය ඉතාලි රජය රෙජිස්ටර් කරලා තියෙන්නේ. මම කවදාවත් ඔයාලගේ මුදල් අරන් ආයෝජනය කරන්නේ නැහැ. ඒ දේ කරන්නේ කොහොමද කියලා ඔයාලව දැනුවත් කරලා කොහොමද හරි වගකීමකින් ඔයාගේ ධනය වැඩි කරගන්න ඇති හරි අධ්‍යාපනයකින් ඔයාව ගයිඩ් කරනවා. ඒකට හේතුව ෆයිනෑන්ෂල් එඩියුකේෂන් ඉගෙන ගන්න එකෙන් ඔයාලට ස්වාධීනත්වයක් ලැබෙන නිසා. මම හිතනවා ඉතාලියෙන් අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකට හොඳ මඟ පෙන්වන්නෙක් අවශ්‍යයි කියලා. ඉතින් මං කැමති ඔයාලට නිහඬව සිතන්න යමක් කියන්න. දැන් ඔයාගේ බැංකුවේ කොච්චර මුදලක් තියෙනවද? යුරෝ 5000ක් 10000ක් 20000ක්. ඔයාගේ සල්ලි තව අවුරුදු 10ක් බැංකුවේ තිබ්බොත් මොකද වෙන්නේ? ඒ වෙනට ඔයා දැන් ඉඳන් ආයෝජනය කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙයි. දවසට පැය 10ක් 12 පෙන්ෂන් එක යනකම් වැඩ කරන්න ඕනේ නැති වෙයි. ඔයාගේ ජීවිතේ වෙනදාට වඩා නිදහසක් තියෙවි. ඒ තමයි මූල නිදහස. අද වීඩියෝ එකෙන් මන් දුන්න මැසේජ් එක ඔයාගේ මනසට ගියා නම් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න I'm ready to grow කියලා. හැම මාසෙම 4 දිනක් වගේ සුළු පිරිසක් මම පර්සනලි ගයිඩ් කරනවා මේ දේ කියලා දීලා මූල්‍යමය වශයෙන් ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න. මේ දේ ඉගෙන ගන්න කැමති නම් සෝෂල් මීඩියා රමාව කන්ටැක්ට් කරන්න. වීඩියෝ එක ඉවර කරන්න කලින් මම කැමති ඔයාලට වැදගත් දෙයක් කියන්න. කාලේ මුදල් වලට වඩා ගොඩක් බලවත්. ඔයා මේ දේ ඉක්මනින් කරන්න පටන් ගන්න තරමටම ඔයාගේ අනාගතේ වෙනස් විය හැකියි. Ciao alla prossima.